දිහා බලන්න. දෙවියන් වහන්සේ ඔයාව අසාර්ථක කරන්නේ නැහැ. ඔයා ඔයාගේ ඇදහිල්ල අත්හැරියේ නැත්නම් දෙවියන් වහන්සේ ඔයාව අසාර්ථක කරන්නේ නැහැ. මන් දේශනා කාණ්ඩයක් කරනවා. ඒකට කියන්නේ ඉඳගන්න, හිටගන්න, ඇවිදින්න හා දුවන්න කියලා. මේ කාරණා හතරම කරන්න කියලා. ඇත්තෙන්ම බයිබලය අපිට කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල ඉඳගෙන ඉන්න. ඒකේ තේරුම නම් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුල් වෙන්න. මේ උදේ පීටර් අපිට අනුශාසනා කෙරුවාම කිව්වේ ඒ වගේ විශ්‍රාමයක් ගැනයි. දෙවියන් වහන්සේ අපිට පිරිනමන විශ්‍රාම වර්ගය අවශ්‍යයෙන්ම අපේ ශරීරයට ඕනේ නෑ. ඒකත් ඊටාම වැදගත් උනත් කතා කරනවා. ඒත් මේ විශේෂිත විශ්‍රාම වර්ගය වෙන්නේ ඔයාගේ ප්‍රාණයට ලැබෙන විශ්‍රාමය. ඔයාට තේරෙනවා රාත්‍රියේ ඇත්තටම හොඳ සුවනින්දක් ලබා ගන්න පුළුවන් කියලා. ඒත් ඔයා කෝපයෙන් ඉන්නවා නම් ඔයාට විශ්‍රාමය ලැබෙන්නේ නැහැ. හැම දෙයක්ම මේකේ අහිමි කරගන්න එපා. අපි කරන සියල්ලක්ම විශ්‍රාමයෙන් කරන්න ඕනේ. අද මම මේ වැඩ කරනවා. මං දෙවියන් වහන්සේ තුල විශ්‍රාමයෙන් ඉන්නවා. ඔයාලා කී දෙනෙක් ඔයාලගේ තරුණ දරුවන්ව විශ්‍රාමයක් ඇතුව වැඩෙනවට අකමැතිද? මේ වගේ විකාර ලෝකයක ජීවත් වෙන්න ඔයාලා කී දෙනෙක්ට ඕනද? ඒත් ඒක විශ්‍රාමයක් ඇතුව කරන්න. ඒ වගේම කනගාටු නොවි හැම දෙයක් ගැනම සැලකිල්ලෙන් කරන්න. මේ වගේ විකෘති ලෝකයක ජීවත් වෙන්න කාටද ඕනේ? පෝල් හා ලීසා ඔයාලට ජොයල් එක්ක මේ සභාව විශ්‍රාමයෙන් පාලනය කරන්න ඕනද? ඔයා දන්නවා සභාවක් තුල ඔයාට කරදර වීමට බොහෝ කාරණාවල් තියෙනවා කියලා. මොකද සභාවට එන්නේ බිඳුණු අයයි. ආමෙන්. ඉතින් බොහෝ අය ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නවා. ඊළඟට ඔවුන් යමක් කරන්න අවශ්‍ය බව ඔවුන්ට කියනවා. ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් සිහිනයක් හරි දර්ශනයක් හරි ලැබෙනවා. ඒ නිසා සති කිහිපයකින් ඔවුන් එවෙලෙම නව උපාදනය ලබා ගන්නවා. ඒ නිසා දුවන්ට ඔවුන්ට ඕන වෙනවා. ඒත් ඔයා තවම ඉඳගෙන ඉගෙන ගත්තේ නැත්තම් මයික් මෙහාට එන්න. වැතිරෙන්න. සභාපාලක මයික් ෂෙපර්ඩ්. මං උදාහරණයක් දෙන්නම්. බලන්න මට තියෙන බලය මම මේ දේ කලින් කෙරුවා. ඉතින් ලදරුවන් පටන් ගන්නේ වැතිරෙමින්. අපි හැමෝම රාජ්‍යයට එනකොට අපි ඉන්නේ වැතිරිලා. ඔයා කළා. ඔයා ඉවරයි. ඔයාට ජීවිතේ කරදර තුලින් තනියම යන්න බෑ. ඔයාට දෙවියන් වහන්සේගේ උපකාරය ඕනේ. ලදරු කිතුරුවන් විදියට වැතිරිලා ඉන්න එකෙන් අපි පටන් ගන්නවා. අපේ බොහෝ දේවල් කරන්න අපිට කවුරු හරි ඕනේ. ආමෙන්. දැන් පාස්ටර් මයික් මට බලන්න ඕනේ ඔයා දැන් ඉන්න තත්වෙන් දුවනවා බලන්න. ඔයා දන්නවද අපි තවමත් කරන්න වෙලාව ඇවිත් නැති දේවල් කරන්න අපි කොතරම් පොරබන්දිනවද? මොකද අපේ ජීවිතය තුළ අපිට පිළිවෙලක් නැහැ. කරුණාකරලා ඔයාලා ඉඳ ගන්න. ඔයාලට ඉඳ ගන්න පුළුවන්. හරි දැන් අපි යම් ප්‍රගතියක් කරා යනවා. මේන් නියෝජනය වෙන්නේ ඔයා ක්‍රිස්තුස් වහන්සේ තුල කවුද කියලා දැන ගැනීමට දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමෙන් උදාහරණයක් විදිහට ක්‍රිස්තුස් වහන්සේ එක්ක ඉඳගෙන ඉන්න අනර්ග වරප්‍රසාදයක්. ඊටමත් දන්නවද ඒක ඊට අනර්ගව හා විශිෂ්ටව තියෙන්න යනවා. කොහොම වුණත් ඔයාගේ හදවත නෑ කියනකොට ඔව් කියන එක නවත්තන්න දැන් වෙලාව. එක්කෙනෙක් වාව් කියනවා මට ඇහුණා. ඔයාලා අන් හැමදෙනාටම ඔයාව සතුටු කරන්නට උන්වහන්සේට ඉඩ දෙන්න.
වැතිරිලා ඉන්න ලදරුවෙක් ඔවුන් ඉගෙන ගන්න පළවෙනි කාරණාව වන්නේ ඉඳ ගන්න එක. ඊළඟට බඩ ගන්නවා. ඒගොල්ලෝ හිට ගන්නත් ඕනේ. අපි කතා කරන්නේ ඒ ගැනයි. අපි කතා කරන්න යන්නේ ජීවිතය තුළ හැම කුණාටුවක් තුළම හිට ගැනීම. ඔයා හිටගෙන ඉන්නකොට ඇතුලෙන් ඉඳගෙන ඉන්න දන්නේ නැත්තම් ඔයාට හිට ගන්න බැරි වෙයි. ඔයා මං එක්ක කියලා මං සහතික කරගන්න ඕන. දෙවනුව අපි කතා කරන්න යන්නේ ඇවිදීම ගැන. දැන් දුවන්න. හරි ඔයාගේ ආසනයට යන්න. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටට පස්සේ බයිබලයේ පෙන්වන්නේ සිංහාසනයේ ඉඳගත් තැනැන් වහන්සේ උන්වහන්සේ ඉහළට ඔසවනු ලැබ පියාණන්ගේ දකුණු පැත්තේ ඉඳගත් සේක කියලා. අහන්න. දෙවියන් වහන්සේ මොන දේවදූතයටද කිව්වේ? ඔබේ සතුරන්ව ඔබේ පාපුටුව කරන තෙක් ඇවිත් මගේ දකුණු පැත්තේ ඉඳගන්න. බලන්න ඔයා ක්‍රිස්තුස් වහන්සේ තුල ඉඳගෙන ඉන්න ඉගෙන ගත්තොත් උන්වහන්සේ ඔයාගේ පාදයට ඔයාගේ හතුරන්ව දන්නවද? යක්ෂයා එක්ක සටන් කිරීමට ඇති හොඳම ක්‍රමය වන්නේ දෙවියන් වහන්සේගේ විශ්‍රාමය තුල ඉඳගෙන සිටීම. ඔයාගේ සමාදානයේ එල්ලිලා දෙවියන් වහන්සේගේ විශ්‍රාමය තුල ඉන්න. ඒ සුභාරංචිය නම් එපිස 2:6 කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳ වූසේක කියලා. ඒ නිසා ඊයේ මං කිව්ව දේවල් කෙටියෙන් කියන්නම්. නැත්තම් ඔයා නැති වෙනවා. ඒ නිසා මං වාචිකව තැන් දෙකක ඉන්නවා. මං මේ වේදිකාවේ ඉන්නවා. මං වටේම ඇවිදිනවා. ඒත් ඇතුළතින් මං ක්‍රිස්තුස් වහන්සේ එක්ක ගමන් කරනවා. මං අවුරුදු 40කට කලින් පටන් ගත්තට වඩා දැන් කොයිතරම් මට ඒක ලේසිද කියලා මට ඔයාට කියන්න බෑ. මගේ පණිවිඩය ගැන හැමෝටම හිතෙන්නේ මොකද්ද කියලා මං සැලකිලිමත් වුණා. දෙවියන් වහන්සේගේ නිවැරදි පණිවිඩ ලබාගෙන තිබුණද මට නිවැරදි කාරණා තිබුණද කියලා මං කනස්සල්ලෙන් හිටියා. අනේ කරුණාවයි. මට දේශනා කරන අතර කවුරු හරි නැගිටලා ගියොත් ඒකෙන් දවස් ගණනාවක පීඩාවක් ඇති වුණා. දැන් එහෙම වෙන්නේ නැහැ. මගේ දේශනාව අතරමැද 4 දිනක් හරි 5 දිනක් හරි ගියා කියමුකෝ. ඉතින් මං කලින් හිතුව විදියට දැන් මං හිතන්නේ ඔවුන් මට කැමති නෑ කියලා. මං හිතුවේ සමහර විට යමෙක් අසනීප වෙලා ඇති. ඒත් ඔයාලා සමග දෙවියන් වහන්සේ ඉන්නවා. ඔයාට නිවැරදි විදිහට හිතන්න පුළුවන්. අසුභවාදී පැත්තට යන්නේ නැහැ. ඔයා සුභවාදී පැත්තට ගිහින් හොඳම දේ විශ්වාස කරනවා. ඒ නිසා හිටගෙන ඉන්න එක ගැන කියන්න යනවා. මොකද කිතුණුවන් විදිහට අපි හැමෝම බොහෝ හිටගැනීම් කරනවා. අපි ශක්තිමත්ව හිටගෙන අපේ ජීවිතවල බාධාවල් මිදීමට ඕනවන දෙවියන් වහන්සේ කෙරෙහි බලාගෙන ඉන්නවා. ඒ වගේම ඒවා එයි. දෙවියන් වහන්සේ ප්‍රමාද වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේක අත්දැකීම් ඉතාම වටිනවා. පළමුකොට ඔයා නිකන් අහනවා ඔවුන්ගේ අත්දැකීම් ඔයාට කියනවා. ඔයාගේ අත්දැකීම් ලැබෙනකොට කාටවත් ඔයාගෙන් ගන්න බැරි යමක් ඔයාට ලැබෙනවා. ආමෙන් ආමෙන්. අතන ඉන්න කාන්තාවට මං කැමතියි. ඇය මාව ධෛර්යමත් කරනවා. අපි යක්ෂයාට විරුද්ධව හිට ගන්න ඕනේ. ඔයා දන්නවා ඔහු බොරුකාරයෙක්. ඒ වගේම ඔයා ක්‍රිස්තුස් වහන්සේ තුල කවුද කියලා ඔයාව කැඳෙව්වේ මොකටද කියලා ඉතාම වැදගත්. මේ පණිවිඩය ඉඳගනිමින් කෝපි වොමින් අධ්‍යයනය කරමින් හිටියා. ඔයාලව අයිතු විදියට පාවිච්චි කරන්න යක්ෂයාට ලේසි. හරි. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මං ඊයේ ඉතාමත් අනර්ග දේව වචනේ බෙදාගත්තා. ගෙදර ගියා. ඉන්පසුව ඉක්මනට නිදාගත්තා. අද උදේ නැගිටා. මං හිතුවා වෙලාව 5යි කියලා. මගේ කාරණා කරන්න පටන් ගත්තා. වෙලාව 4යි කියලා මට තේරුණා. මං හිතුවේ මට තව පැයක් නිදා ගන්න පුළුවන් කියලා.
ඒක ලොකු තෑග්ගක් ලබා ගත්තා වගේ. ඒත් මං අධ්‍යයනය කරමින් හිටියා. මට යක්ෂයා රහසින් මෙහෙම කියනවා ඇහුණා. කොහෙන් ඇහුණද දන්නේ නැහැ. ඔයා ඉවරයි. ඔයාගේ දේශනා කලින් වගේ නෙමෙයි. ඉතින් බලන්න දෙවියන් වහන්සේ එක්ක අත්දැකීම් තිබුණා. ඒක මහා මෝඩකමක් නේද? ඔයාගේ දේශනා කලින් වගේ නෑ. ඉතින් ඔයා යමක් දන්නවද? හැමතිස්සෙම ඒක වඩා හොඳ නැති වෙයි. මං ඒක කියන්නේ ඇදහිල්ලෙන්. මං ඒක අහංකාරකමෙන් හරි මං කියන්නේ උඩකු කමෙන් හරි කියන්නේ නෑ. ඒත් ඔයා විශ්වාස කරන්න ඕනේ ඔයා සුබවාදී විදියට ඉන්න ඕනේ කියලා. ඒ වගේම ඔයා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් උන්වහන්සේ ඔයාගේ ජීවිතය තුළ කරන දේවල් නිවැරදි කියලා ඔයා අදහ ගන්න ඕනේ. දේව කැමැත්ත තුළ ඔයා ඉන්නවද? ඔයා ඉගෙන ගන්න යක්ෂයාට කියන්න ඔයා බොරුකාරයෙක් කියලා. ආමෙන්. මේක විහිළුවක්. මොහු මෙහෙම කියනවා. ඔයාගේ දේශනාව ඉස්සරට වඩා හොඳ නෑ. ඒත් මං හිතන්නේ ඒක දවස ගානේ හොඳ වෙනවා. මං කියන්නේ ඒක ඇදහිල්ලෙන්. ඒක උඩගු කමෙන් හරි අහංකාරකමෙන් කියන දෙයක් නෙමෙයි. ඒත් ඔයා විශ්වාස කරන්න ඕනේ ඔයා සුබවාදී විදියට ඉන්න ඕනේ කියලා. ඔයාගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ කරන දේ හරි කියලා විශ්වාස කරන්න ඕන. ඒ වගේ මේක ප්‍රශ්න කරන්න ඕන නෑ. 1 තිමෝති 6:12 කියන්නේ ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන් කරන්න කියලා. ඇදහිල්ල කියන්නේ මොකක්ද? ඔයා දන්නවද? ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන් රැඳීම. ඒ කියන්නේ දකින්න බැරි දේ විශ්වාස කිරීම. මොකද දේව වචනය තුර පොරොන්දු වුණ නිසා. ඒ සමහර විට අපි සටන් කරන්න ඕනේ. තවද අපි සටන් කරන ලොකුම ක්‍රමය නම් මාංශය තුල සටන් නොකර ආත්මයෙන් සටන් කරන එක. කාටවත් ඒක තේරුණාද? උදාහරණයක් විදියට ඔයා විවාහ වෙලා ඉන්න පුද්ගලයාව ඔයාට වෙනස් කරන්න බෑ. ඒ සටනේ සටන් කරන්නවත් වෑයම් කරන්න එපා. ඔයා එයා වෙනුවෙන් යාඥා කරන්න. දෙවියන් වහන්සේ වෙනස් කරයි. දෙවියන් වහන්සේ ඔයාවත් වෙනස් කරන්න කියලා යාඥා කරන්න. 2 තිමෝති 4:7 පවසනවා මං යහපත් යුද්ධෙහි යුද්ධ කළෙමි. මම දිවීම කෙලවර කරමි කියලා. මගේ ළමයි මම මේක කියනවට කැමති නෑ. මම බලාපොරොත්තු වෙනවා මං දේශනා කරනකොට මාව ඔසවා ගනයි කියලා. ඒක අනිත් හැම දෙනාටම හොඳ නෑ. ඒත් මං ඒකට කැමතියි. ඒක ඇත්තටම හොඳයි නේද? ඔයාව කරන්න කැඳෙව්ව දේවල් හා ඔයා කරන්න කැමති දේවල් කරනකොට ඒක විශිෂ්ටයි. මට තවත් කිසිම වේදනාවක් ඕනේ නෑ. මං දෙවියන් වහන්සේට කිව්වේ මට වේදනාවක් නැතුව යන්න ඕනේ කියලා. අපේ දිවීම කෙලවර කරන්න අපි ශක්තිමත් වෙන්න ඕනේ. ඉතුරුවා සිදුවෙන්නේ නෑ. ඔයාගේ හතුරන්ට විරුද්ධ වෙන්න බෑ. ඔයාගේ සතුරාට විරුද්ධව හිටගන්න බෑ. ඔබට ඇදහිල්ලේ ගමන ඇවිදින්න බෑ. මේ සවස ඔබ දන්නවද බයිබලයේ ගොඩක් ඇවිදීම ගැන කතා කරනවා. සමාදානයෙන් ඇවිදින්න. හා යේසුස් තුල ඇවිදින්න. අපිට ඇවිදීමක් තියෙනවා ඇවිදින්න. අපේ ජීවිතේ අපි ගන්න හැම තීරණයක්ම අපිට ඒක කරන්න බෑ අපි ඉඳ ගන්න ඉගෙන ගත්තේ නැත්තම්. ඔබ දන්නවා ඔබ ඇවිදීදී වැටෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ තුල ඉඳ ගන්න බැරි නම් වැටෙන හැම වෙලාවෙම ඔබ නැගිටින්න යන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේ තුල නම් ඔබට මේ හැම දෙයක්ම ජය ගන්න පුළුවන්. එතකොට නැගිටින්න පුළුවන්. බයිබලයේ අපිට බොහෝ දේවල් පවසනවා. ප්‍රේමය තුල ඇවිදින්න, ඇදහිල්ල තුල ඇවිදින්න, සමාදානය තුල ඇවිදින්න. ඔයා දන්නවා අපි ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගය තුල ඇවිදින්න ඕනේ. එහෙම කරමු. අපිට ඇවිදින්න මාර්ගයක් තියෙනවා. අපේ ජීවිතය තුළ අපි ගන්නා සියලු තීරණ පළමුවෙන් අපි ඉඳගෙන ඉගෙන ගත්තොත් මිසක් ඔයාට ගන්න බෑ. ඔයා ඇවිදින්න පටන් ගත්තාම ඔයා වැටෙන්න යනවා. යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ මිනිහෙක් ඉන්නවා. මං ඔහු ගැන බොහෝ සඳහන් කරනවා.
මොහු එකම තැන අවුරුදු 38ක් වැතිර සිටියා. යමෙක් ඇවිල්ලා ඔහු වෙනුවෙන් යමක් කරයි කියලා. යොහාන් 5 පවසන්නේ යෙරුසලමේ බෙත්සෙදා නම් වූ පොකුණක් තිබේ. බෙත්සෙදාවල තිබිලා ඇති. ඒ වගේම ඔහු එතන මණ්ඩප 5ක් තිබුණා. අවුරුද්දකට වතාවක් දේවදූතයෙක් ඇවිල්ලා වතුර කලඹනවා. වතුරට බහින පළවෙනි තැනැත්තාට හාස්කමක් ලැබෙනවා. ඒ නිසා රෝගී වූ අන්ධ කොර අංගවිකල අය අතරින් කවුද පළමුවෙන් හාස්කම ඊළඟ අවුරුද්දේ ලබන්නේ කියලා බලන්න ජනයා පොකුණ වටේ රැස්ව හිටියා. යේසුස් වහන්සේ එතනට ආවා. එක මිනිහෙක් හිටියා. ඔහු කොපමණ කල් මෙතන වැතිර සිටියාද? අහන්න. උන්වහන්සේ ඇහුවා. වසර 38ක්. ඔයාලා සමහරු අවුරුදු 38ක් වැතිර හිටියද? මයික් මෙතන හිටියා වගේ. දැන් නැගිටින කාලය හරි. ඉතින් යේසුස් වහන්සේ ඒ ගැන අහන්න පටන් ගත්තාම උන්වහන්සේ දැනගෙන හිටියා ඔහු කොපමණ කල් එහෙම හිටියද කියලා. ඔහුට කම්පනයකින් තේරුම් කරන්න ඕන නිසා එහෙම ඇහුවා. ඒ සමහර විට මන් දැන් කරන්න වෑයම් කරන පුංචි දේ ඔයාට තේරුම් කරන්න කම්පනයක් ඇති කරයි. ඔයා කොපමණ වතාවක් මෝඩ කන්ද වටේ යනවද? ඊට එහා යන්න කවුරුත් ලෑස්තිද? දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතය තුළ ඔයා වෙනුවෙන් දෙන ඊළඟ දෙයට යන්න ලෑස්තිද? ඒ නිසා උන්වහන්සේ ඔහුගෙන් ප්‍රශ්න කෙරුවේ. ඔහු කිව්වේ මේකයි. ස්වාමීනි, දේවදූතයා වතුර කලඹන කල මාව පොකුණට බස්සන්න කිසිවෙක් මට නෑ. වෙන කෙනෙක් මම පළමුවෙන් බසින්නේය. වෙන කෙනෙක් ඔහු වෙනුවෙන් හැමදේම කරයි කියලා ඔහු බලන් හිටියා. වෙන කෙනෙක් ඔහු වෙනුවෙන් කරයි කියලා. වෙන කෙනෙක් ඔයාව සතුටු කරයි කියලා බලන් ඉන්න එක නතර කරන්න. ඔයා සතුටු වෙන්න යනවා කියලා තීරණය කරන්න. අනිත් අය ඔයා වෙනුවෙන් දෙවියන් වහන්සේ අහන එක නතර කරන්න. ඔයාම දෙවියන් වහන්සේගෙන් අහන්න ඉගෙන ගන්න. ඔයා දන්නවා ලදරුවෙක් පළමුවෙන් ඇවිදින්න පටන් ගත්තාම ඔවුන් කැමති දෙයක් අල්ලනවා. අපිත් ඒ වගේ තමයි. ඒක මුලදි කමක් නෑ. ඔයාව උසුලා ගන්න ඕනකමක් තියෙනවා. ඔයාට ඕන වෙන්නේ මිනිස්යන් ඔයාට උපකාර කරන්න. ඒ නිසා ඔයා කරදරයකට වැටුණු හැමතිස්සෙම ඔයා අඳුරන කෙනෙක්ට ඔයා අමතනවා. ඔයාව ධෛර්යමත් කරන්න ඕනේ. මිනිස්යන් ඔයාව හැම විටම උසුලන්න ඕන. ඒ දෙවියන් වහන්සේ ඒ උපකාරය ඉවත් කරමින් ඔයාම හතුරට විරුද්ධ වන කාලයක් එනවා. ශක්තිමත් වෙන්න ඉගෙන ගන්න. අනිත් අය වෙනුවෙන් ශක්තිමත් වෙන්න. ඉතින් මේ මිනිසයා එතන වැතිරිලා හිටියා. හැමදෙනා මතම රැඳුණා. ඒත් හැමදෙනාම ඔහු ඉදිරියෙන් ගියා. මං හිතන්නේ මොකද්ද කියලා ඔයා දන්නවද? අවුරුදු 38ක් තුල මට ඇවිදින්න බැරි වුණොත් මං ඇඟ හොල්ලමින් හරි යයි. මං කියන්නේ අවුරුදු 38ක්. දේවදූතයා එනකොට මං පොකුණට පළමුවෙන් බහිනවා. නැත්තම් උත්සාහ කරලා ගිරෙනවා. ඔහුට කියන්න තිබුණා. යේසුස් වහන්සේ ඔහුට කිව්වේ මොකද්ද කියලා ඔයා දන්නවද? යේසුස් වහන්සේ එහෙම කිව්වේ නෑ. අනේ ඔයා වගේ දුප්පත් මිනිස්සෙක්. නැගිටින්න. නැගිටින්න කියලා බයිබලයේ විශාල විස්මයාර්ථ ලකුණක් තියෙනවා. ඔයාගේ ඇඳ පිරිසිදු කරලා ඒක ඔයා අරගෙන යන්න කිව්වා. මං ඒකට කැමතියි. එපිස 6 කියනවා 12 හා 13 පදවල මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංශයට හා රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවලටත් විරුද්ධවය. ඒ නිසා අපි යුද්ධයක සටන් කරනවා. අපි යුද්ධයක් තුල ඉන්නවා. ඒක ආත්මික යුද්ධයක්. ඒක ස්වභාවික යුද්ධයක් නෙමෙයි. ඔයාට දෙගුණයක් අතමිට මොලවලා යක්ෂයට ගහන්න බෑ. ඔහුගේ උගුර හිර කරගන්න බෑ. ඔහුට වැටෙන්න ගහන්න බෑ.
අපි ඔහු එක්ක ආත්මිකව සටන් කරන්න ඕනේ. 13 වෙනි පදේ කියනවා සියලු යුද්ධායුධ පැළඳ ගන්න. මොකද නපුරු දවස එන විට යුද්ධායුධ පැළඳ ගැනීම වෙනුවෙන් ඔයා කරදරයකට වැටෙනකම් බලා ඉන්නේ නෑ. ඔයා ඒවා හැමතිස්සෙම පැළඳගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ අපිට දෙන යුද්ධායුධ ආත්මික ඒවා. ඒවා හේවායේ කඳින යුද්ධායුධ නෙමෙයි. ඒක සත්‍යයක්. සැබෑකම නැමැති පටිය තද කර බඳින්න කියලා බයිබලයේ පවසනවා. ඔයා හිටගෙන ඉන්නකොට සැබෑකමේ ඉන පටිය තද කරගන්න. ඔයා මින් පෙරට වඩා දේව වචනේ රැඳෙන්න. ඒකේ කිසිම දෙයක් ක්‍රියා නොකරන බව හැඟෙනකොට මීට වඩා තදින් මල්ල ගන්න. හතුරට ඒක ඔයාගෙන් හොරකම් කරන්න ඉඩ දෙන්න එපා. රෝම 8 සඳහන් වෙති දෙයට මං කැමතියි. ඒ හැටියට අපි මරණයට නියම කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු. නමුත් අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නවමුය. ඔයාලා ඒක මතක තියාගන්න. ඔයාලා මරණයට නියම වෙලා ඉන්නේ බැටළුවන් වගේ. ආමෙන්. පේනකොට ඔයාලා සමහරු දැන් මේ තත්ත්වේ ඉන්නවා. ඇදහිලිවන්තෙක් වෙන්නේ නැති. ඔයා අඳුරන යමෙකුට ඔයා කියනවා ඔයාට ජය ලැබුණයි කියලා. එතකොට ඔවුන් හිතන්නේ ඔයාට පිස්සුයි කියලා. ඒ ධර්මිෂ්ඨකමයි. ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල ඔයා කවුද කියලා දැනගැනීමයි. ඔයාගේ හදවත වසන ධර්මිෂ්ඨකම නැති ලයවැස්මයි. සමාදානයේ පාවහන් යුගලයයි. ගැලවීම නැමැති ආරක්ෂක තොප්පියයි. ඔයා කිතුණුවෙක් විදියට ඉන්න යනවා නම් කිතුණුවෙක් විදියට හිතන්න. ඇදහිල්ලේ පලිහ ඔසවමින් ඔයා එයා එක්ක ආමෙන් ඇදගෙන යෑමෙන් පළක් නෑ. ඒ ගිනිමය ඊතල ඔයා වෙතට එනකොට ඔයා ඒක ඔසවන්න. ඔයාගේ දේශනා කලින් වගේ හොඳ නෑ කිව්වහම මං අද කෙරුවේ ඒකයි. ආත්මිකව මම්මගේ ඇදහිල්ලේ පලියේ සෙව්වා. බොරුකාරයා. මං ඉදිරියටත් අධ්‍යයනය කෙරුවා. ආමෙන්. ඒ වගේම බලන්න මේ දේවල් ඔයාට කියන්නේ මොකද මට ඕන වෙන්නේ ඔයා දැනගන්න දෙවියන් වහන්සේ එක්ක කොපමණ දිගු කාලයක් ඇවිද්දත් ඔයාට බොරු කියන්න යක්ෂයා වෑයම් කරනවා. මේ අවුරුදු ගානකට පස්සේ දහස් ගණන් දේශනා කෙරුවට පස්සේ මගේ අධ්‍යයනය කිරීම මැදදී මේ වගේ දෙයක් මට ඇහෙන්නේ ඇයි? මොකද සාතන් බොරුකාරයෙක්. ඔහුට හැමතිස්සෙම ඕන වෙන්නේ ඔයාව සැක කරන්න. අපි සතුටු කරන අය 3 දෙනෙක් මෙතන ඉන්නවා. ඔයා පරිස්සම් වෙන්නේ නැත්තම් ඔයා මට කුතුහලයක් ඇති කරනවා. අනේ මගේ දෙවියන් වහන්සේ එක්ක ඇවිදීම ඒ වගේ ගමනක්. ආත්මික කඩුව. ආත්මයාණන්ගේ කඩුව ඔයා වනනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ඒකේ අදහස වෙන්නේ ඔයා උණුසුම් සටනක් තුල ඉන්නකොට දේව වචනේ කියවන්න කියලයි. තවද සියල්ලක්ම යාඥාවෙන් වහන්න. විශ්‍රාමය තුල ඉඳිමින් කාරණා ගැන යාඥා කරමින් ඉදිරියට යාම කොතරම් පුදුමද? මාක් 11:23 මෙහෙම සඳහන් වෙනවා. දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න. උන්වහන්සේ මෙහෙම කියනවා. සැබෑවක් නුඹලාට කියමි. කවරෙක් නමුත් මේ කන්දට කතා කොට ඉදිරි මුහුදේ වැටෙන්නයි තමාගේ සිතින් සැකනකොට තමා කියන දේ සිදුවේ යයි අදහන්නේ නම් ඒක ඔහුට සිදුවන්නේය. එබැවින් නුඹලාට කියමි. නුඹලා යාඥා කොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ලම නුඹලාට ලැබුණේ යයි අදහන්න. ඒවා නුඹලාට ලැබෙන්නේය. තව පරිවර්තනයක කියන්නේ ඔයා සතු වන්නේය. ඒ නිසා ඔයාලා ඉල්ලනවා. ඔයාලට ඒක ලැබෙන්නේ කවදාද කියලා උන්වහන්සේ කිව්වේ නෑ. මන් දිහා බලන්න. දෙවියන් වහන්සේ ඔයාව අසාර්ථක කරන්නේ නෑ. ඔයාගේ ඇදහිල්ල අත්හැරියේ නැත්තම් කෙනෙකුට අද මේක අහන්න ඕනේ.
ඔයාට ඕන දේ උන්වහන්සේ සමහර විට කරන්නේ. ඒත් උන්වහන්සේ එහෙම කෙරුවේ නැත්තම් ඔයා තවමත් ඉල්ලන්නේ කොහොමද කියලා දැනගන්න තරම් නුවණක් වාට නැති වුණත් වාට හොඳ දෙයක් උන්වහන්සේ කරනවා. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි.